ඔයාලා thumbnail එක දැක්ක විදිහට අපි බලමු කොහොමද නිවැරදිව 3.7 බැටරියක් ඒ කියන්නේ 18650 බැටරියක් නිවැරදිව තෝරගන්නේ කියලා. අද වෙන්න පොලේ එක බැටරි තියෙනවා. අපිට හරියම බැටරිය අපේ ප්‍රොජෙක්ටර් වලට කොහොමද තෝරගන්නේ කියන එක හොයාගන්න එක ගොඩක් ලොකු ප්‍රශ්නයක්. මම මම ඒකට පොඩි විසඳුමක් විදිහට කිහිපයක් ගෙනාවා. අපි බලමු මොනවද ඕනේ කියලා. තරාදියක් ඕනේ වෙනවා. ඇම්පියර් මීටරයක් තියෙන ඇම්පියරේජ් කොච්චරද ගන්න කියලා පොට්ටව ගානින් බලා ගන්න පුළුවන්. බැටරි කිහිපයක් ගෙනල්ලා තියෙනවා. මේ වගේ charging module එකක් ඕන වෙනවා අපිට charge කරගන්න බැටරි ටික. මොකද මේ වැඩේ හරියටම කරගන්න නම් අපිට බැටරි ටික full charge කරගන්න ඕනේ. මේක හදන වීඩියෝ එකක් කට්ටියට ඕන නම් කමෙන්ට් කරන්න මම එකක් ගැන විස්තරයක් දාන්නම්. අපිට මල්ටිමීටරේ ඕනේ නම් මේ බැටරි වල තියෙන වෝල්ටේජ් එක කොච්චරද කියලා බලා ගන්න. හරි අපි ඉස්සෙල්ලා මුලින්ම මේ බැටරි වල තියෙන බර බලමු. සාමාන්‍යයෙන් හොඳ බැටරියක් නම් ග්‍රෑම් 50 45 50 අතර තමයි සාමාන්‍යයෙන් හොඳ බැටරි වල බර තියෙනවා. මේ වෙන්ද පොලේ ගන්න පුළුවන්. බහුලවම පාවිච්චි කරන මේ 18650 බැටරි කිහිපයක් තමයි අරන් මම මේ පරීක්ෂණයට ගත්තේ. ඒ බලමු එකකින් එක කොච්චරද බර තියෙන්නේ කියලා. මේක ග්‍රෑම් 39ක් බරයි. මේක 42ක් බරයි. හරියට පොඩ්ඩක් වැඩි මම අපෙන් තියා ගන්නවා. මේක නම් 29යි. ඒ කියන්නේ ගොඩක් මඩුයි. මේක 43ක් තියෙනවා. මේක පැත්තෙන් තියා ගන්න එක. මේක 44ක් තියෙනවා. මම ඒකත් මේක පැත්තෙන් තියා ගන්නවා. හොරක් තියෙනවා මේකත් මේ පැත්තෙන් තියාගන්න. මේ බැටරි දෙක බරෙන් අඩුයි. ඒ වුණාට අපිට බරෙන් විතරක් කියන්න බෑ බැටරි ගුණාත්මකතාවය කොහොමද කියලා. මොකද මේවල ඇම්පියර් වෝල්ටේජ් මත මේ බැටරි වල තියෙන ගුණාත්මකතාවය බලා ගන්න පුළුවන්. මම නම් මේක පාවිච්චි කරපු එක ප්‍රොජෙක්ට් වලට ගත්ත බැටරි තියෙන්නේ. ඔයගොල්ලෝ අලුතෙන් බැටරි ගන්නවා නම් මේ වගේ පොඩි මල්ටිමීටරයක් පාවිච්චි කරලා ඔයගලන්ට පුළුවන් මේ බැටරියේ තියෙන වෝල්ටේජ් එක. සාමාන්‍ය මේ වෝල්ටේජ් එක මේ බැටරිය ගහලා තියෙනවා 3.7 කියලා. 18650 බැටරිය ඔයගොල්ලෝ දන්නවා. ඉතින් මේ වගේ බැටරි එක 3.4 වඩා වැඩියෙන් වෝල්ටේජ් එක තියෙනවා. අපි නිකන් එහෙම ටික් කරාම මේ බැටරිය වලින් බැටරි බහලා වෝල්ට් 1 ගණන් මිලි ඇම්පියර් 600ක් ඒ වගේ තමයි ගොඩක් වෙලාට තියෙන්නේ. අපිට හරියටම කියන්න බෑ මේ වෝල්ටේජ් එක කොච්චරද කියලා. මොකද මේ වල වෝල්ටේජ් බහලා තියෙන සමහර කාලවලට මේක ෆුල් charge කරාම දවස් දෙකක් ගිහලා බලන්න ඕනේ. මේක අපි charge කරාට පස්සේ charge වෙච්ච කරන්ට් එකම තියනවාද කියලා. මම කලින් පෙන්නුවා වගේ ඒ වගේ මොඩියුල් එකක් හදාගත්තට පස්සේ අපිට පුළුවන් බැටරි එක charge කරලා මොනවද වෙන්නන්න මෙන්න මේ වගේ මොඩියුල් එකක් තියෙනවා. මේකෙන් පුළුවන් අපිට ඇත්තටම බැටරි එක තියෙන පොට්ටව ගන්න. ඒ කියන්නේ අපිට ඇම්පියර් එකකින් කොච්චර වෙලාවක් පාවිච්චි කරන්න පුළුවන්ද කියන එක මෙෂර් කරගන්න පුළුවන්. මේක අවසාන අපි කියමුකෝ අපි සෝලාර් ලයිට් එකක් දානවා ඇම්පියර් එකක් විතර පාවිච්චි කරනවා. එතකොට එහෙම ප්‍රොජෙක්ට් එකකට පාවිච්චි කරාම අපි දැනගන්න ඕනේ සාමාන්‍යයෙන් පැය 8ක් වැඩ කරන ලයිට් එකක් කොච්චර බැටරි ප්‍රමාණයක් දාන්න ඕනද කියලා. ඒ කියන්නේ වෙළඳ පොලේ තියෙනවා මොකක් විදිහට බැටරි. ඒ බැටරි වල තියෙන වෝල්ටේජ් ඇම්පියර් රේට් වෙනස් වෙනවා. එතකොට අපිට එක සමාන බැටරි පැක් එකක් හදා ගන්න ඕන එක සමාන බැටරි එකක් තෝරගන්න වෙනවා. එතකොට මම කියන්න මේ වගේ සර්කිට් එකකින් කොහොමද හරියටම අපි මේ වගේ බැටරි එක ඇම්පියර් ගාන බලාගන්නේ කියලා. මේකට කරන්ට් එක දෙන්න ඕනේ අපිට DC 5 වෝල්ට් වලින් පවර් පැක් එකකින් කරන්ට් එක දෙන්න ඕනේ. අනේකට පවර් බැංක් එකක් පාවිච්චි කරගන්න මේ වෙලාවේ. මේ තියෙන්නේ මයික්‍රෝ USB කේබල් එකක්. මේකට පාවිච්චි කරන්නේ මයික්‍රෝ USB එකක්. මයික්‍රෝ USB කේබල් එක ගහලා අපිට ආගේ පවර් බැංක් එකකින් හරි ප්ලග් බේස් එකකින් හරි 5 වෝල්ට් කරන්ට් එකක් තමයි වැඩ කරන්නේ. මේක වැඩ කරන්නේ. ඒකට ඔයගොල්ලෝ මෙතන ගේට් පෙන්නනවා.
0.5 කියලා මෙතන පේනද කියලා. අපි දැන් මේකට අපි ටෙස්ට් කරන්න ගන්න බැටරිය මේකට දා ගන්නවා. විදිහම මේ බැටරිය කියලා. බැටරිය දින පැත්තට එන පැත්තට දැන් මේක දන පැත්තට මෙහෙම දා ගන්න ඕනේ. ඒකට වැටුනේ. හරි මේ විදිහට බැටරිය දාගත්තා. දාගත්තට පස්සේ ඒ කියන්නේ බැටරියේ තියෙන වෝල්ටේජ් එක තමයි මෙතන පෙන්වන්නේ 3.97ක් කියලා. වෝල්ටේජ් එක පෙන්වනවා මේ ඇම්පියරේජ් එක පෙන්වනවා ඇම්පියර් අවර්ස් එක තමයි උඩින් පෙන්වනවා. අපි මේක දැන් චෙක් කරන්න යන්නේ මේ බැටරිය ඇම්පියර් අවර්ස් කොච්චරක් තියෙනවද කියලා. මේක චෙක් කරගන්න යන්නේ අපි දැන්. හරි අපිට මේකේ බටන් තුනක් මෙතන දීලා තියෙනවා රෙඩි කරගන්න. මේකේ මුලින්ම තියෙන්නේ ස්ටාර්ටින් දුන්නාම මේක දැන් කැලිබ්‍රේට් කරන ගන්නවා. අපිට වෝල්ටේජ් එක තියෙනවා අපිට ඕන වෝල්ටේජ් එකට මේක තියන්න පුළුවන්. ඒ කියන්නේ මේක වෝල්ටේජ් බස්සන්න ඕන ප්‍රමාණය තමයි මෙතන පෙන්වන්නේ. මම සාමාන්‍යයෙන් පෝට් තුනකට තමයි තියලා තියෙන්නේ. මේක පුළුවන් 2.8 2.7 2.5 2.3 අපිට මේ වගේ කැමති වෝල්ටේජ් එකට බස්ස දෙයි. නමුත් මේ වගේ 18650 බැටරි ගොඩාක්ම ඩෙඩ් කරන්න හොඳ නැහැ. ඩිස්කනෙක්ට් වුණොත් ආයෙ charge කරන්න අමාරු වෙන බැටරිය. මම දැන්ට සාමාන්‍යයෙන් වෝල්ටේජ් 3කට තියලා බලන කොච්චරක් වෙලා මේ ඇම්පියර් අවර්ස් ගන්නක් තියෙනවද කියලා. දැන්ට ඇම්පියර් ලයිට් එක ඉන්ඩිකේට් කරනකොට මිලි ඇම්පියර් 800ක් තමයි දැන්ට පෙන්වන්නේ. මම ගන්නවා මේ රෙජිස්ටර් රත් වෙනවා. මේ රෙජිස්ටරේට ෆෑන් එකක් හරි මොන හරි කූල් වෙන දාන්න පුළුවන් හොඳයි. නමුත් එක බැටරිය චෙක් කරන හින්දා ඇත්තට ගැටලුවක් නැහැ. අපි දැන් මේක ඉවරලා බලමු මේ බැටරිය කොච්චර මිලි ඇම්පියර් ගානක් තියෙන ප්‍රමාණයක් තියෙනවද කියලා. මොකද මිලි ඇම්පියර් රේන්ජ් එක 4000 5000 6000 කියලා ගහලා තිබ්බට ඇත්තටම තියෙන ගාන මේ වගේ මීටර එකකින් බලා ගන්න පුළුවන්. ඒකට අපේ ප්‍රොජෙක්ට් වලට හරියම ගාන බලලා අපිට ඉන්පුට් කරන්න පුළුවන් බැටරි කොච්චරක් ඕන වේද මොකද්ද කියලා. අපි දැන් මේක ඉවරලා බලමු කොච්චර ටික කියලා යනවා. සාමාන්‍යයෙන් පැය භාගයක් පැයක් විතර යනවා මේක හරියටම ඉවර වෙන්න. එතකොට අපි බලමු කොච්චර ඇම්පියරේජ් එක මේ බැටරිය ඇත්තටම තියෙනවද කියලා. හරි ඔයගලන්ට දැන් පේන්නේ ටික වෙලාවකට පස්සේ ඇත්තටම විනාඩි 40ක් විතර ගියා මේක ඉවර වෙන්න. ඔයාලට දැන් පේනවාද මේකේ මිලි ඇම්පියර් අවර්ස් 478යි තියෙන්නේ. හරි බලන්න 478 ඔය කඩේ විකුණන්න දාලා තියෙනවා මේ ඇම්පියර් 5000යි 1500යි 2000යි ඔය වගේ කියලා. නමුත් ඒවා ඇත්තටම මේ ඔරිජිනල් බැටරි නෙමෙයි. සමහර බැටරි වල බර වලින් කියන්නත් බෑ. මොකද ඒවට වැලි පුරවලා තියෙනවා වෙළඳ පොලේ. එතකොට අපිට බරෙන් හරියටම කියන්නත් බෑ. නමුත් ඉතින් අපි බරින් වැඩි බැටරියක් අරගෙන එකපාරම බැටරි ගොඩක් ගන්න යන්න එපා. ෂොප් දෙක තුනකින් බැටරි කිහිපයක් මෙලදී අරගෙන වැඩි ගාණක් නැහැ. මේ වගේ සොයිට් එකක් ඔයාලට ගන්න පුළුවන්. නැත්නම් ලින්ක් එකක් දාන්න මම පල්ලෙහා ලින්ක් එකක් දාන්නම්. තියෙන තැනක් බලලා නැත්නම් මං ගාවක් තියෙනවා මං ගණන් දාන්නම්. කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් ඔයගලන්ට මේ වගේ මැෂින් එකක් චෙක් කරගන්න පුළුවන් බැටරි හොඳ නැද්ද කියලා. මොකද මේක අපරාධ සල්ලි නැස්ති කරගන්න එපා. මොකද දැන් 18650 බැටරි එක සාමාන්‍යයෙන් හොඳයි කියන බැටරි එක රුපියල් 750 800ක් විතර කියනවා හොඳයි කියන බැටරි එක. නමුත් ඒවත් එකේ ක්වොලිටි වලින් තියෙන බැටරි. ඉතින් ඔයගලන්ට හරියටම බැටරි ඇම්පියරේජ් එක බලා ගන්න ඕනේ. ඇම්පියරේජ් එක කොච්චරද තියෙන්නේ කියලා බලා ගන්න පුළුවන්. මේ වගේ මීටරේ චෙක් කරලා ඔයගලන් ප්‍රොජෙක්ට් වල පාවිච්චි කරන්න පුළුවන්. තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. මම අද මේ ඔයගොල්ලන්ට කියලා දුන්න දෙනම හොඳයි නම් තවත් යාළුවෙකුට බලන්න ෂෙයා කරන්න. නොදන්න දේවල් තියෙනවා කමෙන්ට් කරන්න. අපේ channel එකත් එක්ක එකතු වෙලා දිගටම ඉන්න. අලුතෙන් වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට බලා ගන්න පුළුවන්. බෙල් අයිකන් එකත් ඕල් දාලා තියාගන්න. subscribe කරලා තියාගන්න. ඉන්නම් bye.